ඔබ බොහෝ විට බඩ පිපීම, වායුව, ආම්ලිකතාවය හෝ බඩේ වේදනාවෙන් පෙළෙනවාද? ආහාර ගැනීමෙන් පසු ඔබට අපහසුතාවයක් දැනෙනවාද? නැතහොත් අජීර්ණයෙන් අවදි වෙනවාද? ඔබේ බඩ උදව් ඉල්ලනවා විය හැකි. විසඳුම දැනටමත් ඔබේ මුල්තැන්ගේ තිබිය හැකිය. ඔව්, ඒ තමයි ඉඟුරු. අද ඉඟුරු ආහාරයට ගැනීමෙන් ස්වභාවිකවම නිරෝගී බඩක් පවත්වා ගත හැකි ආකාරය සොයා බලමු. අපගේ සෞඛ්‍ය නාලිකාවට නැවත සාදරයෙන් පිළිගනිමු. මෙහිදී අපි සෞඛ්‍ය සම්පන්නව සිටීමට සරල සහ ස්වභාවික ක්‍රම බෙදා ගනිමු. ඔබ වඩා හොඳ ආහාර ජීර්ණය, බඩවැල් සෞඛ්‍ය සහ ස්වභාවික පිළියම් ගැන සැලකිලිමත් වන්නේ නම් මෙම වීඩියෝවට ලයික් කරන්න. නාලිකාවට දායක වන්න සහ එය අවශ්‍ය කෙනෙකු සමග බෙදා ගන්න අමතක නොකරන්න. ආමාශගත ගැටලුවලට ප්‍රතිකාර කිරීම සඳහා සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ සියවස් ගණනාවක් තිස්සේ ඉඟුරු භාවිතා කර ඇත. ආහාර ජීර්ණ පද්ධතිය සංසුන් කිරීමට උපකාරී වන ජින්ජරෝල් වැනි ප්‍රබල ස්වභාවික සංයෝග එහි අඩංගු වේ. ආහාර ජීර්ණය වැඩි දියුණු කිරීම, දැවිල්ල අඩු කිරීම සහ ආහාර බැඩවල් හරහා සුමටව ගමන් කිරීමට උපකාර කිරීම මගින් ඉඟුරු ආමාශය සෞඛ්‍යයට සහාය වේ. නිතිපතා ඉඟුරු ආහාරයට ගැනීමෙන් බඩ පිපීම සහ වායුව අඩු කිරීමට, ඔක්කාරය හා වමනය සමනය කිරීමට, බඩ වේදනාව සහ කැක්කුම සමනය කිරීමට සහ අධික ආහාර වේලකින් පසුව වේගවත් ආහාර ජීර්ණයට සහාය වීමට උපකාරී වේ. නිවැරදිව භාවිතා කළ විට ඉඟුරු ආම්ලිකතාවය සහ අජීර්ණය සඳහා උපකාරී වන බවද ප්‍රසිද්ධය. ඔබේ දෛනික චර්යාවට ඉඟුරු ඇතුළත් කිරීමට බොහෝ සරල ක්‍රම තිබේ. ඔබට ඉඟුරු පෙති කිහිපයක් වතුරේ තම්බා උණුසුම් ඉඟුරු තේ පානය කළ හැකිය. ආහාර ගැනීමට පෙර නැවුම් ඉඟුරු කුඩා කැබැල්ලක් හපමින් ආහාර ජීර්ණය වැඩි දියුණු කළ හැකිය. ඔබට සුප්, ව්‍යංජන හෝ උණුසුම් ජලයට මී පැණි ස්වල්පයක් සමග ගානලඳ ඉඟුරු එකතු කළ හැකිය. මතක තබා ගන්න, කුඩා ප්‍රමාණවලින් වඩාත් හොඳින් ක්‍රියාත්මක වේ. ඉඟුරු ස්වභාවික වුවත් අධික ලෙස ඉඟුරු ආහාරයට ගැනීමෙන් ආමාශය කුපිත විය හැක. විශේෂයෙන් ඔබට වන හෝ දැඩි ආම්ලිකතාවේ තිබේ නම් අධික ලෙස ඉඟුරු ආහාරයට ගැනීමෙන් වළකින්න. ඔබ ගැප්ගෙන සිටී නම් හෝ ඖෂධ ලබා ගන්නේ නම් පළමුව සෞඛ්‍ය සේවා වෘත්තිකයෙකුගෙන් විමසන්න. ඉඟුරු යනු බඩේ සෞඛ්‍ය සඳහා සරල, දැරිය හැකි සහ බලවත් ස්වභාවික පිළියමක්. එය නිවැරදිව භාවිතා කිරීමෙන් ඔබට ආහාර ජීර්ණයට සහාය වේ හැකි අතර සෑම දිනකම සැහැල්ලුවක් දැනිය හැකිය. මෙම වීඩියෝව ඔබට ප්‍රයෝජනවත් හැඟුණේ නම් එයට ලයික් කරන්න. අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න සහ පහතින් ඔබේ අදහස් දක්වන්න.